mountains or on grassy plains. දැන් තමයි චර්ච් යන හදන්නේ. දැන් වෙලාව දවල් 1යි. Welcome back to our YouTube channel Life with Moen. ඔන්න ඉතින් අද කාලෙකින් වීඩියෝ එකක් අරන් එනවා. මම හිතන්නේ හස්බන්ඩ් ගියත් හරි වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් අද ස්පෙෂල් වීඩියෝ එකකින් වරන් ඉන්න ස්පෙෂල් කියලා කියන්නේ අද මගේ බර්ත්ඩේ එක. මට අදට අවුරුදු 27ක්. ඉතින් මට අවුරුදු 27ට මං හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් දේවල් මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් ලං කරගන්න පුළුවන් වෙලා තියෙනවා සහ තව ලං කරගෙන යමින් පවතින අය ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මගේ morning wish එක මම ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්නම්. යද්ද නැගිට ගමන් මට wish කරපු ඉතින්. Yeah, today whose birthday? Mommy. Mommy's birthday. What you going to give for me? Candles. Candles. Have you asked candles vlog කරන්න. ඉතින් එයා මට candles තමයි birthday එකට දෙන්නේ. ඉතින් දැන් අද ගොඩාක් plans තියෙනවා කරනවා මේව කරනවා අරව කරනවා. හැබැයි මොන දේ කරන්නත් මම අද priority එක දීලා තියෙන්නේ මගේ business එකේ customers ලට. හේතුව ඒකලන් අවුරුදුවට දාපු orders ඔක්කොම මං අද dispatch කරන්න ඕනේ. අද තමයි last day couriers අරන් යන. ඒ කියන්නේ pickups කරන last day. මොකද මම හිතන්නේ 10 11 දවස් දෙක ඇතුළත ඒගොල්ලෝ yes papa 10 11 දවස් දෙක ඇතුළත ඒගොල්ලෝ customers ලට ඒක dispatch කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අද last pickup date එක ඊයේ භාගයක් කරගත්තා. තව ටිකක් තියෙනවා. තව භාගයක් එන්න ready වෙලා එන්නත් තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම මේව කරලා මේ පැක් කරලා කොහොම හරි අද ටික රෙඩි කරලා මම ලෑස්ති කරලා තියලා තමයි යන තැනක යන්න ඕනේ. ඉතින් අද පළවෙනිට යන්න හිතාගෙන ඉන්නවා කොච්චි කැරේ සෙන් ඇන්තනිස් චර්ච් එකට මමගේ හැම පාරම බර්ත්ඩේ එක කොහොම හරි යනවා කියන අදිෂ්ඨානය තියෙනවා. අදත් කොහොම හරි යන්න ඕනේ. අම්මා නම් නිවාඩු අරගෙන කියලා කිව්වා දේවට යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් තාත්තිත් ඉන්නවා එදිනත් අරගෙන කොහොම හරි යන්න ඕනේ. හවසට ගෙදර අම්මි ගානේ ඩිනර් ලෑස්ති වෙනවා. ඉතින් ඒකට යන්නත් ඕනේ. ඉතින් බලමු දවසේ අප්ඩේට් එක අරගෙන එන්නම් ඔයාලට අපි දෙන්න. බයි සිබගේ. Bye. බයි. Happy birthday to you. Thank you. I love you. Where my kiss? Kiss. Want a kiss? Thank you so much. I love you. I love you. මම හිතන්නේ මේ මගේ ආසම බර්ත්ඩේ එක වෙයි. මොකද මගේ චුටි පුතා පළවෙනි පාරට තමයි සම්පූර්ණයෙන්ම happy birthday song එක මම වෙනුවෙන් කිව්වේ. ඉතින් මට හරිම සතුටුයි. වෙනද වගේම ඉතින් ජේසුට පහන තියලා ජේසු අම්මට හඳුන් කුරුපත්තු කරලා තමයි අද දවසත් පටන් ගත්තේ. හැබැයි අද දවසේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වුණා. ඉතින් මේ අවුරුදු 27 පුරාවටම මාව අත්හරින්න නැතුව අල්ලගෙන හිටියට. මොකද ජේසුයි ජේසු අම්මයි කියන්නේ මගේ ජීවිතේ මම ගොඩාක් විශ්වාස කරන දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ පටන් ගත්තේ. ඉතින් අද මගේ උපන්දිනය වුණත් අද දවස සාමාන්‍ය විදිහටම පටන් අරගෙන තියෙන වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඉතින් මොන වැඩේ කොහොම තිබුණත් අපේ ලොකු පෝස්ට් නම් එයා කුක්කු එක බොද්දේ උදේට මම ස්ටෝරි එකක් කියවන්න ඕනේ. උදේට විතරක් නෙමෙයි රාට නිදිය ගන්න කලිනුත් එයා කුක්කු එක බොද්දේ අනිවාර්යයෙන්ම මම එයාට ස්ටෝරි එකක් කියවන්න ඕනෙමයි. අපිට ඉතින් මේ දවස්වල ගොඩක් වහිනවනේ ළමයි. ඉතින් ඒ නිසා තමයි බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක ගොඩක් වැඩි. Birthday, dear Ammi. Happy birthday to you. Yay! Freedom. Thank you. මේ වගේ කුකුබත් අන්න ආස තව බබාලා කවුද ඉන්නේ? අපේ මොයෙන්ට කිරිබත් තියනවා නම් වෙන මොකුත් ඕනේ නැහැ. හස්බන්ඩ්ගේ අම්මා ඉතින් උදෙන්ම නැගිටලා රසම රස කිරිබත් එකක් මං වෙනින් හදලා දුන්නා. ඉතින් අම්මා එක දීලා ෂොප් එකට ගියා. ඊට පස්සේ තමයි ඉතින් අපි දෙන්න එක කන්න ගත්තේ. ඉතින් අපි දෙන්න එක කන ගමන් මොකද උනේ කියලා බලන්නකෝ.
මේ ගර්ල් කවුද කියලා නම් ඉතින් මොයින්ගේ බර්ත්ඩේ ව්ලොග් එක බලපුවා දන්නවා. මම මෙයාගේ කේක් කන්න පුදුම ආසයි. ඒ තරමට එයාගේ කේක් හරිම රසයි. ඉතින් එයා ගැන විස්තර මම පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් කවුද මට මේ කේක් එක එව්වේ? ඉතින් මගේ නංගි රට හිටියත් එයා මං වෙනුවෙන් මං ආසම විදිහට කේක් එකක් හදලා එවන්න අමතක කරේ නැහැ. ඉතින් කේක් එකේ ලස්සන බලලා ඉවරුණා විතරයි. බලන්න මැෂින් එකක් වගේ වැඩ. ඉතින් මං ඔයාලට උදේම කිව්වේ මම මේ අද තියෙන ඕඩර්ස් ටික අනිවාර්යයෙන්ම අද හවස් වෙනකොට යවන්න ඕනේ. මොකද අද තමයි අවුරුදු වල ඕඩර්ස් පිකප් කරන ලාස්ට් ඩේ එක. ඉතින් අවුරුදු වලට කලින් කස්ටමර්ස්ලාට ඕඩර්ස් යන්න නම් අද අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. අද කියලා කියන්නේ අප්‍රේල් 9 වෙනිදා. ඉතින් ඒ ටික මට රෙඩි වෙලා හම්බුනේ උදේ නිසා පුළුවන් ඉක්මනට ඒ ටික අයන් කරලා පැක් කරලා ඉතින් ඩීටේල්ස් ඔක්කොම කස්ටමර්ස්ලාගේ දාලා රෙඩි කරලා තිබ්බා. ඔන්න ගෙදර අපි ලෙවලයි කියලා නම් කියන්න එපා. අවුරුදු වලට ලෑස්ති වෙන ගමන් හිටියේ. දැන් තමයි චර්ච් යන්න හදන්නේ. දැන් වෙලාව දවල් 1යි. ඉතින් මෙච්චර වෙලා ටික ඉවර කරගත්ත කොමාරේ පාර්සල් ටික රෙඩි. දැන් ඒ ටික ඉස්සරහ ගෙදර ආන්ටිට තමයි දීලා යන්න වෙන්නේ. මොකද මම ගෙදර නැති නිසා. ඉතින් ආන්ටි දෙන්නම් කියලා කිව්වා. මේ ඉතින් පැකේජස් ටික කොහොම රෙඩි කරලා දැන් තමයි අපි දෙනා රෙඩි වුණේ චර්ච් යන්න. දැන් අම්මලා ගෙදර යනවා. ඊළඟ තාත්තයිට චර්ච් යනවා. ඉතින් අද දවසේ ඉතියට මොකද වෙන්නේ කියලා අර ටික බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. දැන් චර්ච් යන තමයි හදන්නේ. චර්ච් ගිහලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. say bye bye. Bye bye. Bye bye. සර මේ මරයින් ඩ්‍රයිව් එකේ හස්බන්ඩ් මතක් කර කර තනියෙන් ගියේ මං උනාට. දැන් ඉතින් තව එක්කෙනෙක් ඉන්නා තාත්ති ගැන අහා යන්න. චර්ච් එක අම්මයි තාත්තයි දෙන්නම එනවා කියලා කිව්වට තාත්ති කෝල් කළේ කොයි අර චුට්ටක් මහන්සි යා ඉන්නම් ඒ නිසා අම්මත් එක්ක විතරක් යන්න කියලා. ඉතින් අපි ගෙදර ගියාම ආමි විතරයි රෙඩි වෙලා හිටියේ. ඉතින් අම්මිත් එක්කම චර්ච් ගියා අපි දෙන්න. ඒ වගේම තමයි මම මගේ හැම අවුරුද්දෙම උපන්දිනයකට අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි අපිට අපේ පාර හරි ලස්සනට පිරිසිදුව තියාගන්න උදව් කරන මෙයාලා වෙනුවෙන් කිරි පැකට් හරි කෑම හරි මොන හරි දෙනවා. ඉතින් කෑම නම් මේ පාර මට ලෑස්ති කරගන්න ටයිම් මදි වුණා. නමුත් මට පුළුවන් විදිහට කිරි පැකට් හරි දුන්නා. ඉතින් ඔයාලා කියයි සමහරට වීඩියෝ එක බලලා ඉවර වෙලා කරපු දේවල් පෙන්නනවන්නේ කියලා නැහැ. ඉතින් මං ඔයාලට කියන්නේ එයාලා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. ඒව හරි ලස්සනට පිළිවෙලට තියාගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් එයාලා වෙනුවෙන් ඒ වගේ පොඩි දෙයක් අපිට කරන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා නේද? ඔන්න කොහමද හිතුවා වගේම සෙන්ට් ඇන්තනීස් චර්ච් එකට මට එන්න පුළුවන් වුණා. බලන්නකෝ අපේ මොයින්ට හම්බෙලා තියෙන යාළුවා කවුද කියලා. අපේ මොයින් හරිම ආසයි යුනිෆෝම් එකෙන් ඉන්න අයට. ඉතින් ඇතුළට ගිහිල්ලා නංගි මං වෙනුවෙන් එවපු මල් පොකේ එක මම සෙන්ට් ඇන්තනීස් තාත්තා වෙනුවෙන් චර්ච් එකේ තිබ්බා. බලන්නක චූටි වුණත් මට වඩා ලස්සනට කවුද ප්‍රේ කරන්න කියලා. මං හැම වෙලේම කියනවා වගේ චුටි බබාලා හැම වෙලේම කරන්න උනන්දු වෙන්නේ අපි කරන දේවල්. ඒ කියන්නේ ආගේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ කරන දේවල්. ඉතින් අපි යහපත් දේ කරොත් එයාලත් ඒව ඒ විදිහටම අනුගමනය කරනවා. මේ වෙලාව වෙනකොට නම් මොයෙන් හොඳටම නිදිමතේ තමයි හිටියේ. හැබැයි වද දුන්නේ නැහැ. හේතුව එයාට එයාගේ උදේ නැප් ටයිම් එක හම්බුනේ නෑ අද. එයා හරිම ආස තැනක් තමයි චර්ච් එක කියලා කියන්නේ. එයා චර්ච් යන්න හරිම උනන්දු. විශේෂයෙන්ම ඉරිදට මට වඩා ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්නේ අපේ චූටි පුතා. එදා සාමාන්‍ය සතිය දවසක් වුණ නිසා ලොකු සෙනගක් පල්ලියේ හිටියේ නෑ. ඒ නිසා නිදහසේ ආඥා කරන්න පුළුවන් වුණා. මම මට ඕන කරන බඩු වගේ ගන්න ගිය වෙලාවේ බලන්නකෝ ආච්චම්මත් එක්ක ගිහිලා ෆාදර්ත් එක්ක හරි කතා කරන්නේ කවුද කියලා. ඔයාලා චුටි කතාවක් දන්නවද? එතනදී ෆාදර් අහලා ස්කූල් යනවද කියලා. මේ චුටි බබා ස්කූල් යන්න නැතුණත් ෆාදර්ට කියලා "ඔව් මම ස්කූල් යනවා" කියලා. හැබැයි ස්කූල් එක නමකුත් කියලා. හිතේ නිදහසේ යාඥා කරලා ඉවර වෙලා ගෙදර යන පික්මේ එකක් දාලා පික්මේ එක එනකන් තමයි ඉතින් මේ හිටියේ. ඊළඟට බලමුකෝ හවස මොකද ගෙදර උනේ කියලා. hari wedding ya. Oh ini hari. Hari kau selamat ya. Happy birthday to you. Sini. Happy birthday to you. Happy birthday my Ammi. Happy birthday to you. Uma din namin ito. Ami duma. Uma ne. Ade. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ 27 වෙනි උපන්දිනේ මං ආසම මගේ පවුලේ අයත් එක්ක මං ආසම විදිහට ගෙවුනේ.
මගේ නංගි හස්බන්ඩ්ුයි ළඟ හිටියේ නැති වුණත් දුර ඉඳන් මං වෙනුවෙන් ගොඩාක් දේවල් උපන්දිනේ වෙනුවෙන් කරා. ඉතින් එයාලා දෙන්නටත් මං ගොඩාක් ආදරෙයි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටමයි හම්බ වෙමු. මතක් කරලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.